ආයිබෝවන් ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවත් එක්ක ඉඳිමින් දැනුම ලබා ගනිමින් මාව ධෛර්යමත් කරන ඔබට මාගේ ස්තුතිය කෘතඥතාවය පළ කරනවා. ඉතින් ඔබට ජ්‍යොතිෂය ඉගෙන ගන්න අවස්ථාවක් සලසලා තියෙනවා. ලින්ක් එකක් දාන්නම්. ඔබට ඇස්ට්‍රෝ විත් 9 YouTube නාලිකාවට ගිහිල්ලා පාඩම් 76ක් තියෙනවා. ඉතින් සරල සුගම ශෛලියකින් තමයි කරලා තියෙන්නේ. පුංචි ළමයෙකුට උගන්වන ආකාරයට තමයි උගන්වන්නේ. ඒක නිසා ඔබට ඉගෙන ගන්න පුළුවන් නිවසේ ඉඳලම. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ජ්‍යොතිෂය ඉගෙන ගන්න. මොකද ජ්‍යොතිෂය ඉගෙන ගත්තම අපිට මෙලොව පරලොව දෙකම යහපත් කරගන්නට හැකියාව ලැබෙනවා. හරි. ඉතින් ඒ කාරණේ මතක් කරන ගනිමින් ඔබට බොහෝ වටිනා ඔබගේ සතුටට හේතු වෙන පණිවිඩයක් තමයි අද ගේන්නේ. හරි. ඒ කියන්නේ ඔබ ඉපදලා ඉන්නේ වෘශ්චික ලග්නේ ඉන්නේ. ඒතකොට වෘශ්චික ලග්නේ ලග්න අධිපතියා වෙන්නේ කුජ. ඉතින් කොහොම කරත් සටන්කාමී ලග්නයක්. ඔබ ක්‍රියාකාරීත්වයට හොඳ දක්ෂතාවයක් කැමැත්තක් තියෙන කෙනෙක් නේ. ඉතින් කෙනෙකුට පේන්න පුළුවන් ඔබගේ ක්‍රියාකාරීත්වය වැඩි නිසා ඔබ ටිකක් සැරයි වගේ කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඔබ බොහොම ක්‍රියාශීලී අයෙක් කාර්යක්ෂම කෙනෙක්. හරි. එතකොට මේ වෘශ්චික ලග්නයේ ලග්නාධිපති වෙන්නේ කුජ වෙනකොට අපි අද කතා කරන්නේ සුර ගුරු. ඒ කියන්නේ ගුරු කියන්නේ පඬිතයා. එහෙම නැත්නම් ප්‍රඥාවන්තයා. එහෙම නැත්නම් අමාත්‍යවරයා. පුරෝහිතයා. එතකොට පුරෝහිතයයි යුද්ධ සේනාධිපතිය අතර බොහෝ සමීප සම්බන්ධතාවයක් තියෙන්නේ. ඒ කියන්නේ වෘශ්චික ලග්නයේට කුජ යහපත් වෘශ්චික ලග්නයේට ගුරු යහපත් ප්‍රතිඵල දෙන ස්වභාවයක් තමයි පෙන්වන්නේ. අනිත් අතට වෘශ්චික ලග්නයේ දෙවැන්න සහ පස්වැන්න අධිපතිය. දෙවැන්නෙන් තමයි ඔබගේ ධනය ගැන කතා කරන්නේ. පස්වැන්නෙන් තමයි ආයෝජනය ගැන කතා කරන්නේ. එතකොට මේ දෙවැන්න සහ පස්වැන්න අධිපතියා ගමන් කරන්නේ නවවැන්න. නවවැන්න කියන්නේ පුණ්‍ය ස්ථානයේ පෙර පින. අනේ බලන්නකෝ දෙවැන්නාධිපතියා නවවැන්නට යනකොට ඔබට ඔන්න මෙච්චර කාලයක් අගහිඟකම් පැවතුනා නම් ඔන්න ධනය උපයා ගන්නට හැකියාවක් ලැබෙන කාලයක්. ඔබ යම්කිසි දෙයක ආයෝජනය කරොත් ඒකෙන් ලාභ ලබන්න පුළුවන් කාලයක් තමයි මේ ඇවිල්ලා තින්නේ. ඉතින් මේ අවුරුද්ද අවසාන කෙටි කාලයක් තියෙන. ඒ කෙටි කාලය තුල ඔබට ධනයෙන් ආර්ථිකයෙන් ඔබට යහපත් සලසා ගන්න පුළුවන්. අන්න ඒ නිසා ඔන්න කලින් ඔබට අලාභ පාඩු සිද්ධ වෙන්නේ නැති. හැබැයි ඔන්නේ තත්ත්වයන් මගහරවාගෙන ආර්ථික ගැටලු මගහරවාගෙන සමෘද්ධිමත් ජීවිතයකට යන්න පුළුවන් වාසනාවක් ගෙනල්ලා දෙනවා මේ ගුරු ග්‍රහයා. ඉතින් ඔන්න උදේ හවස මේ ගුරු ග්‍රහයාට නම දින්න, වැඩිහිටියන්ට සලකන්න, බෝධියට නමස්කාර කරන්න. නේද? පුංචි පින්කම් කරන්න. එතකොට පින ඉස්මතු වෙලා ඔබට වාසනාව උදා කරගන්නට පුළුවන්. ඒ කියන්නේ වෘශ්චික ලග්නෙන් උපන් ඔබට මේ ගුරු ග්‍රහයා උච්ච බලයෙන් නවවැන්නේ ගමන් කිරීම බොහෝ වටිනවා. ඔබ වාසනාවන්තයි. පෙර පින ඉස්මතු වෙනවා. ඔබගේ පියාගේ ආශිර්වාදය ලැබෙනවා. වාසනාව උදා වෙනවා. ඉතින් තව කාරණයක් මතක තියාගන්නට ඕන. උප්පත්තියේ පිහිටීම් සහ ගෙවෙන මහදසා අන්තර්දසා අනුව මේ தත්ත්වයේ අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ පවුලේ ජ්‍යොතිෂවේදියාත් එක්ක කතා කරලා තියෙන අසුභයන් මග හරවා ගැනීමට අවශ්‍ය ශාන්ති කර්ම ආදිය කරගත්තොත් ඔබට මේ කෙටි කාලය තුල ඔබගේ ජීවිතයේ පෙරලියක් කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ සඳහා ඔබට සියලු ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.